මුලින්ම මම ඔයාලට කියන්නේ මේ වීඩියෝ එක දැන ගැනීම සඳහා පමණයි. පාවිච්චියෙන් වළකින්න. ගංජා කැනබිස් බීවම පාවෙනවා වගේ දැනෙන්නේ. මෙන්න ඒ පිටුපස ඇති සැබෑම මොලේ විද්‍යාව. සමාජයේ බොහෝ දෙනෙක් අතරමං වුණු මාතෘකාවක් තමයි ගංජා. සමහරු මේක දිව්ව ඖෂධයක් කියද්දී සමහරු මේක මාරාන්තික විසක් කියලා හඳුන්වනවා. හැබැයි අපි කතා කරන්නේ ඒ මත ගැටුම ගැන නෙවෙයි. ගංජා දුම ශරීරයට ඇතුළු වූ පසු ඔබේ මොළය ඇතුලේ ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද? ගංජා පාවිච්චි කළාම පාවෙනවා වගේ දැනෙනවා, නිකන් ලෝක දෙකක ඉන්නවා වගේ දැනෙනවා කියලා ඔබ අහලා ඇති. අද අපි බලමු මේ සෑම හැඟීමක් පිටුපසම හැංගිලා තියෙන පුදුම හිතෙන ජීව විද්‍යාත්මක හේතු මොනවාද කියලා. ඇත්තටම ගංජා විසක්ද? විද්‍යාත්මකව බැලුවොත් ගංජා ශාකයේ රසායනික ද්‍රව්‍ය 500කට වඩා තියෙනවා. මේන් ප්‍රධානම වර්ග දෙක තමයි CBD කැනබිඩියෝල්. මේකෙන් මත්වීමක් ඇති වෙන්නේ නැහැ. බොහෝ වෛද්‍ය ප්‍රතිකාර, වේදනානාශක, වලිප්පුව පාලනය සඳහා පාවිච්චි කරන්නේ මේ කොටසයි. THC ටෙට්‍රාහයිඩ්‍රොකැනබිනෝල්. අන්න ඔබේ ප්‍රශ්න හැම එකකටම වග කියන වැඩකාරයා තමයි මේ. THC කියන්නේ මනෝක්‍රියාකාරී රසායනිකයක්. මේක ශරීරයට විසක් නෙවෙයි, හැබැයි මොලේ ක්‍රියාකාරීත්වය తాවකාලිකව උඩයටිකුරු කරන රසායනිකයක්. පාවෙනවා වගේ දැනෙන්නේ. ඔබ ගංජා දුම උරද්දී THC ක්ෂණිකව පෙනහළු හරහා ලේවලට එකතු වෙලා මොලේට යනවා. මොලේ තියෙනවා ඩෝපමින් කියලා සතුට ඇති කරන රසායනිකයක් නිපදවන පද්ධතියක්. THC මගින් මේ ඩොපමින් පද්ධතිය අධික ලෙස උත්තේජනය කරනවා. සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල ඩොපමින් කන්දරාවක් මොලේ පුරා විසිරී යනවා. මේ අධික සතුට නිසා තමයි ඔබේ ශරීරය සැහැල්ලු වී ප්‍රශ්න හැම එකක්ම අමතක වී නිකන් අහසේ පාවෙනවා වගේ මාරම සුවපහසු හැඟීමක් ඇති වෙන්නේ. hina යන්නේ. ඩෝපමින් අධික ලෙස නිදහස් වීම නිසා මොලේ ප්‍රිෆ්‍රොන්ටල් කෝටෙක්ස් චින්තනය සහ හැඟීම් පාලනය කරන ප්‍රදේශය මත ඇතිවන පාලනය ගිලිහී යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍යයෙන් hina නොයන, ඊටාම සරල, තේරුමක් නැති කතාවකට පවා මොලයට දැනෙන්නේ මාරම තේරුමක් තියෙන, උපරිම ජොලි කතාවක් විදිහටයි. ඔබේ hinaව පාලනය කරන තේරුම මොලෙන් తాවකාලිකව ඉවත් වන නිසා නතර කරගන්න බැරි තරම් hinaවක් ඇති වෙනවා. ලෝක දෙකක ඉන්නවා වගේ දැනෙන්නේ. THC මගින් මොලයේ හැදීම්, පෙනීම සහ ඇසීම සෙන්සර්ස් පාලනය කරන ප්‍රදේශවල ඇති සංනිවේදන අග්‍ර සමග බද්ධ වෙනවා. මෙය හරියට ඔබේ මොලයේ හැදීම් දැනෙන රේඩියෝවක වොලුම් එක එකපාරටම උපරිමයට හැරෙවුවා වගේ. එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය පාටවල් මාරම දීප්තිමත් වෙලා පේන්න ගන්නවා. සාමාන්‍ය සංගීතයක් මාරම ගැඹුරු සංගීතයක් විදිහට ඇහෙන්න ගන්නවා. කාලය ගෙවෙනවා දැනෙන්නේ මාරම හිමි. ඔබේ මේ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය අධික ලෙස වෙනස් වන නිසා ඔබට දැනෙන්නේ ඔබ සාමාන්‍ය පෘථුවියේ නෙවෙයි, වෙනමම මානයක ඉන්නවා වගේ. එකපාරට සිහිය ඇවිත් ආයෙත් වෙනම ලෝකයකට යන්නේ. මේක ගංජා පාවිච්චි කළාම දකින මාරම ප්‍රසිද්ධ ලක්ෂණයක්. මීට හේතුව කෙටි කාලීන මතකය පාලනය කරන මොලේ කොටස මත THC කරන බලපෑමයි. මොලේ එකපාරටම නතර වෙනවා වගේ හැඟීමක් ඇති වෙනවා. මොහොතකට කලින් ඔබ කතා කරමින් හිටපු දේ හෝ හිතමින් හිටපු දේ සම්පූර්ණයෙන්ම මොලෙන් මැකී යනවා. ඒ මතකය මැකී ගිය ගමන් මොලය නැවතත් ඩෝපමින් සහ සෙන්සරි ඕවර්ලෝඩ් එකේ පාවෙමින් තියෙන වෙනම ලෝකෙට ඇදිලා යනවා. එවිට ඔබ මොහොතකට කලින් සිහියෙන් හිටපු ලෝකය අමතක වී යනවා. මේක හරියට මතකය කැඩි යන ලූපින් තත්ත්වයක්. ගංජා යනු සිරුරේ ක්‍රියාකාරීත්වය උඩයටිකුරු කරන ප්‍රබල රසායනිකයන්ගෙන් යුත් ශාකයකි. එය පාවිච්චි කිරීමේදී ඇතිවන මේ සයන්ස් එක හරියටම දැන ගැනීම ඔබේ අවබෝධයට මාරම වැදගත්. අපි කිසිම විටක මෙවැනි දෑ අනුමත කරන්නේ නැත. අපේ එකම අරමුණ ඔබව විද්‍යාත්මකව දැනුවත් කිරීම පමණි. භාවිත කරන්න එපා. ශරීරයට බෙහෙවින්ම අහිත කරයි. ස්නායු විද්‍යාව, රසායන විද්‍යාව සහ අපේ ශරීරය ඇතුලේ සිදුවන මෙවැනි පුදුම හිතෙන විද්‍යාත්මක තොරතුරු සරල සිංහලෙන් දැනගන්න channel 14W සමග එකතු වෙන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලත් මේ වගේ ගංජා පිටුපස තියෙන සයන්ස් එක ගැන මීට කලින් දැනගෙන හිටියාද? පහලින් කමෙන්ට් එකක් දාලා ෂෙයා